ඕබන් ඔය දැන් උඹලා ඉල්ලන සූන් මේ ඉන්නේ වරේ. ඔයාව ඉල්ලන හින්දා දැන් ඔයාට කස්ටම් එක දෙන ඔයා දැන් BR ප්ලේ කෙනෙක්නේ. ඔයාට වන්නොස්කෝ පුළුවන්ද? පුළුවන්. ගහලා දෙනවද කලින්? ඌර බඩුවරට ගහනවා කියන බම්බු ගහලා දාන්න එපා. ඔය හොඳයි ඈ හොඳට ගහනවා ඉතින් මන් දන්නේ නැහැ. ඌ ගහනවා නතු කලිත් ගැහුවා. නතු ගැහුවේ නැද්ද බං පුත් එක වන්නොස් සම්ඥා? අනේ ඉතින් මේ ඔබ ගහනවා නම් ගහපන් ඈ. නඩෝ. මේ මූණා සූම් ගියා. පරමාර්ථික යාළුවද කොහෙද බං? මේ මූ මචං අර මේ මොනවා කිව්වත් කෝරු ඩෝ වරෙන් ඩෝ වෙනකන් තමයි හිටියේ කෝ දැන් ඌ ඕබන් ඔය දැන් උඹලා ඉල්ලන සූන් මේ ඉන්නේ වරේ මේ PC ද බං මේ කවුද බං මේ යකා මොබයිල් කියලා කිව්වේ හලෝ සූන් ඔයා PC ද ඒතකොට සූම් ද මොබයිල් නෑ සූම් PC සූම් මොබයිල් සූම් නම් ගේමින් ප්ලේ කරන්නේ ඉන්න අන්තිමට එම් අකුරෙන ඩයල් එක මොබයිල් එන්න අකුරෙන ඔයා PC එයා PC ඔයා මේනේ මම සූම් කවුන්ට් ප්ලේ කරන්නේ මම ඕක ඇත්තටම පොඩ ඕක සූම්ගේ ඒ කියන්නේ ඔය එම් අකුර තිබ්බ එක්කෙනාගේ මේ account එක තමයි ඔයා නම වෙනස් කරලා තිනවා එන්න අකුර දාලා නෑ දෙන්නෙක් ඉන්නවා ඉතින් මෙහෙම කරන්න බෑනේ මෙහෙ වෙලාව පාන්දර අරයක් තියෙනවා 1:40යි ට්‍රැක්ටර් පැනලා ආයෙ පැනලා මට මගේ ඇසුත් එක්ක දන් හරි බ්‍රෝ මෙහෙමයි ඔයාවනේ දැන් ගෙන්නන්න කියලා තියෙන්නේ නේ ඔයානේ දැන් මේකෙන් ගහන්නේ නේ උතර ඔයාගේ නේම් එක මොකද්ද මම ලීඩර් TDM ලීඩර්ද නෑ මැක්ස් පේන් ලීඩර් හරි මෙහෙමයි හරිද ඔයාව ඉල්ලන හින්දා දැන් ඔයාට කස්ටම් එක දෙන ඔයා දැන් BR ප්ලේ කෙනෙක්නේ ඔයාට වන්නොස්කෝ පුළුවන්ද පුළුවන් ගහලා දෙනවද කලින් ඕකේ මගේ ලයිව් බලලා ඇතිනේ එහෙනම් ඔය අනිත් වන්නොස්කෝ වගේ නෙමෙයි මගේ ලයිව් එකේ ගහන්නේ බෑ හරි දැන් වයිටි ළමයි කෝ දැන් ඕන් ඉල්ලපු කෙනා ඇවිල්ලා දැන් උඹලා ආයේ දැන් ඒ පාර අල්ම යන්නත් දානවා ස්ට්‍රෙස් බ්‍රෝ මෙයාව නෙමෙයිද ගෙන්නන්න ඕනේ දැන් ඔයාලට සූමුත් ගණන්කෝ බා ඉන්නවනම් පොඩේට මම ආයේ ගෲප් එක හදලා ගන්නවා මේ මොන TTP වලට උඹලා ඇයි බං මට මෙහෙම කරන්නේ ඇයි බං උඹලා මගේ මනස මෙහෙම විකෘති කරන්නේ දැන් බලහන්කෝ ආයෙ ට්‍රැක පයින්නවනේ බං මෙහෙම වෙලා බං බඩෝ සිරාවට මම ජපානින් අර උන්ගේ මට්ටමට වැටෙන බෑ මේ බලපංකෝ ඉතින් මේ දෙන්නම PC නේ බං උඹලා මගේ ට්‍රැක පන්නන්න එපා දැන් මෙතනින් කවුද මොබයිල් ගහපු එක ආවෝ ගහන එක මට කියපන් මේ account එකේ ඔරිජිනල් ඕන මොබයිල් ඔයාගේ ඔය ෆෝන්ගේ එන්න අකුර තියෙන කෙනාගේ අවසානයේ හරි පොඩ්ඩක් ඉන්නකෝ දැන් මේ මගේ ලයිව් පාරිභෝගිකයන් හරිද සභාව වෙන්න මගේ ලයිව් විවර්ස්ලා හරිද සජීවී විකාශින් අරබගෙන ඉන්න හරිද ඔබතුමාන්ලා ඔබ තුමියන්ලා මට කියන්නකෝ දැන් මගේ වම් පැත්තේ ඉන්න එකාද උඹලට ඕනේ දකුණු පැත්තේ ඉන්න එකාද ඕනේ කියලා දැන් මොබයිල් එකෙක් නෑ මෙතන මේ දෙන්නම PC බලහ මේ පරිගණකේ අයිකන් එක පෙන්නනවනේ දැන් උඹලා ඉල්ලන්නේ මොබයිල් එක්කෙනාද නැත්නම් මේකෙන් හෝ කාගේ හරි account එකකින් දැන් මේ දෙන්නගෙන් ගහන්නේ කෙනාගේ PC කෙනාද හරිද අයියෝ මේ බලහංගු මුන් දෙන නිමුණු දෙන්නේ වගේ නේ බා හොයන්න බෑනේ ඈ දැන් මෙතන මොබයිල් ගහලා PC ගහන කවුරු හරි එකෙක් ඉන්නවද ගියන් ඔක්කොම කාලේ නෑ එමකින් නෑලු දැන් මට කියපල්ලා උඹලා මම මෙතනින් දෙන්න ඕනේ අවසානයේ අල් මයන්න තියෙන සූම්ටද නැත්නම් අල් නයන් අල් නයන සමනේ මම සම වෙන්න එම් අල් පොඩ්ඩක් නා සිංහල ඉංග්‍රීසි පැටලෙනවනේ බා එන්න අකුර තියෙන සූන්ටද සූ මට එකක් කියපන් මොබයිල් එකෙක් නෑ
අර බං අර ටෙනිසන් කුරේට බිත්තර අර කාටද බං අර බිත්තර ගේන්න දීලා මේක තමයි මේක වගේ සීන් යන්නේ දැන් උඹලා කියන්නේ. ඕ අනිත් බිත්තරේ ආපුවා මේක තමයි මේක. දැන් කොයි සූම් ඌ තමු දැන් මූ මචං PC නේ මම මේ කොල්ල දෙන්නම PC. දැන් කෝ සූම් මොබයිල් සූම් කෝ ඌ තමයි මේ ඉන්නලු. අනේ ආච්චිට හික්කඩු ඵලයන් දැන් මේ PC නේ බං. උඹලා මේ දෙන්නේ. මොබයිල් සෝන් එක සෝන් ගේම් එක ප්ලේ කරන්නේ නැහැද? අර ඒ කවුන්ට් එක කෝ බං? ඒක තමයි. තමයි මේකලු බං. අයියෝ. ඒ කවුන්ට් දැන් ප්ලේ කරන්නේ මම. ඇයි මෙහෙම නව නිංගිරා වැඩ කරන්නේ? දැන් පොඩ්ඩක් ඉන්නකෝ. දැන් මේ කට්ටි ඉල්ලන Zoom ගේ account එක කාගාවද දැන් මේ දෙන්නගේ ගාව තියෙන්නේ? කාගාවද? මං ගාව. මොකද්ද Zoom අල්න යන්න තියෙන එන්න අකුර තියෙන කෙනාද? ඔව්. එතකොට මේ Zoom කවුද කියපන්කෝ? මේ සූම් තමා සූම් අයිසගෙන සූම් PC ප්ලේ කරන්නේ. ඔව් කියන්න. දැන් PC ගන්න. එතකොට මෙයා ඇවිල්ලා ඔය දැන් මේ සඳුට ලයිව් බලන් ගහන කෙනා නෙමෙයිද? ඔව් එයාම. ගේමින් සඳු පිහිටයි කියලා. ඒ තමා මචං සජීවී ප්‍රහාරකයා. ඔයා ඇවිල්ලා පාඩුවේ රීජන් එකක් කරන් ඉන්න ප්ලේයර්. මාත් ඉඳලා දැනගන්න තියෙනවා. ඔබතුමාද දැන් එතකොට මේ කට්ටිය ඉල්ලන්නේ? දන්නේ. හරි හරි හරි. දැන් ඔබතුමාට වන්නොස්පෝ පුළුවන්ද කියන්නකෝ? පුළුවන්. දැන් ඔන්න මේ ඔයාලා ඉල්ලන සූම් තමයි මේ ඇවිල්ලා ඉන්නේ. හැබැයි පොර PC හොඳේ බොයිස් මොබයිල් එක්කෙනෙක් නම් නෙමෙයි මේ. ඒ මොබයිල් සීන් එකේ ඉන්න කෙනාගේ account එක තමයි දැන් මේ අල්ලා යන්න තියෙන්නේ. එන්න කර තියෙන්නේ. හරිද? දැන් මේ මට තේරෙන්නේ නැහැ. මට තේරෙන්නේ නැහැ. හරිද? කමන්නේ දැන් මම zoom ISI කියන කෙනාට දැන් කස්ටම් එක දෙනවා. හරිද? PC. හරිද? මොකක්ද දාලා ඔක සීන් එක? zoom ISI. එනවාට කස්ටම් එකක් දෙන්නම්. හරිද? පාඩ උන් ලීඩර් දෙනවා කස්ටම් එක හදන්න. කස්ටම් තියනවද? ඔව්. හරි. headshot on only mode දාන්න බෑ. only අපට උඩු හරිද? එතකොට වාඩ පුළුවන් ඕන ස්කිල් එකක් යූස් කරන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. level 4 vest එක දාලා level 2 helmet දාලා level 4 vest එක දාන්න. තව කට්ටිය මේ ලයිව් එක බලනවා try කරනවා. ඉතින් කොල්ලෝ යාලටත් දෙන්න ඕනේ. zoom ISI අපි යන්. ඔන්න ඔයා මම නම් මට ඕන එකකට ගහන්න පුළුවන් නේ දාගෙන. එහෙම තනි අයිතියට ගහන්න බෑ මචං. හරිද? ඒ හින්දා මේ තව අට්ටි ඉන්නවා. යාලත් එක්ක සහයෝගයෙන් ගහන්න ඕනේ. හරිද? නැත්තම් හැමදාම එකම සෙට් එක ඇවිල්ලා පැන පැන ගහනවා. දුත් කොල්ලොන්ට එන්නත් නෑ. හැමදාම එකම එක. එහෙම බෑ බ්‍රෝ. හරිද? වාට ආයෙනව නම් ඇවිල්ලා ටීම් කෝඩ් එකක් දාන වෙලාවට ඇවිල්ලා try කරලා ගහන්න පුළුවන් මචං. හරිද? එහෙම තනි ඔයා එහෙම කමෙන්ට් කරන්න එපා. ඇයි මාව කික් කරේ? එහෙම සෙරොක්ස් දාපංගෝ කියලා එහෙම කියන්න එපා. මම කියනවනේ අලුත් කොල්ලෝ එන්න. ගහපු අය එන්න එපා. මොකද මචං ගොඩාක් කොල්ලෝ try කරනවා උන්ට එන්න device නෑ හොඳ connection නෑ. ඒතකොට connection එක හොඳට තියෙන එන්න පුළුවන් එක හැමදාම රින්ග රින්ග ගහලා පුළුවන්. කරා. හරිද? දෙන්නනේ. බයිට් අපහසු කරනව නෙමෙයි ඉතින්. හරිද? ඒක තේරුම් ගන්න. එහෙම කමෙන්ට් කරන්න එපා නිකන් තනි මතයකට. මොකද අපි කොහොමත් එක්ක ලයිව් එක කරන්නේ. ආත්මාර්ථකාමී නොවන්න. දැන් ඔන්න බලපන් කමෙන්ට් කරපන් කෝච් චියර් එක YT පැත් දෙන්න එපයි දැන් ස්පෑම් කමෙන්ට්. ඉන්ට YT channel form කරනවලු. ඉතින් බලු කොපිමනේ දැන් chat එකේ දැම්මේ. ඉන්ට YT විතරයි යෝක දාලා තියෙන්නේ. ඌ ස්පෑම් කරලා අවධානය ගන්නවා. අර මෙහෙමයි මේ මට නම් එන්න එපා. හරිද? පැනල් හරි මොන හරි ගහනවා නම් මට කියන්න එපා. මේ මෙච්චර දෙයක් කරලා හරිද? අමුණාර ඉන්දියන් කාර්යය මොන හරි එකක් කියනකොට නම් මමත් ඒක සරි කරලා මට නම් ඉස්සරහ මේ මිනිස්සු ගැන දන්නේ නැහැ. අලම තමයි කිව්වේ. මෙහෙමයි සඳුට ගහන හින්දා පැනල් කියනවා කියලා කියන්න එපා. පැනල් ගහනවා නම් ඔයාලට මෙයාලව හැම්බෙලා ඇදින මැච් වල හරි මොනාගේ හරි ඒව ප්‍රූෆ් තියෙනවා නම් ඒව දෙන්න. පහුගිය කාලේ
අපි ඉතින් මචං කන්ටෙන්ට් එකක් හදා ගන්නවා මචං එහෙමයි කියලා බං මේ ලයිව් වෙන වෙලාවට කතකට කියන්නේ ස්ක්‍රිප්ට් ගහගෙන මේ මොනල් කාර්ය වරගෙන එන්නේ ලයිව් එකට. මම කරන්නේ වන් නෝස් ෆෝන් බං. හැමදාම එන්නේ එක එක ටීම් කෝඩ් වලින්. එතකොට පැකේජ් ඇවිල්ලා මගේ ලයිව් එක ගහපු ගමන් පැනල් ෆෝම් කරනවා කියලා මට බයින්න තරම් අනිවාර්ය වෙන්නේ. මොකද මම කරන ඉවෙන්ට් එකට එන්නේ හැමදාම එන එකෙක් කෝ ඈ මේ හැමදාම එක නෙමෙයි. මේ ලයිව් බලන අය ටීම් කෝඩ්. එතකොට හැකෙක් එන්න හෝ හම්බෙන්න තියෙන සම්භාවිතාව එක මචං 3550. ඔතන්නේ මූ හැක්ද නැද්ද කියන එක මේ දෙකක් ගහලා පොඩ්ඩක් අපිට සම්දෙන්න. හරිද? උඹ මොන බල්ලා කියන්න පුළුවන් නම් මම මේ ජපන් එන්නෙත් නැහැ මම ලයිව් දාන්නෙත් නැහැ මම දේවාලයක් දාගෙන ඈ ළමයි නැති අන්තිම ළමයි තමයි මට්ටමට වැඩ කරන්නේ. හරිද? මොකාද ස්ටෑම් කරන එක ගහපන් උත්තර දෙන්න තියෙන්නේ. ඉන්දියාවේ කාගේ ඉන්දියන් අර කවුද බං උගේ නම ආර්යා පාර්ට් 2 බං මේ ඔය ස්පෙක් එකේ ඉන්න අල්ලි උඹගේ මයික් එකකින් මට ඇහෙනවා මචං උඹ නිකන් ඇවිල්ලා සැන කෙලියක වැසිකිළිය ඉන්නවා වගේ මට ඇහෙන්නේ හරිද ඕක පොඩ ඕෆ් කරගන්න ඉන්නක බොක් අත්තන වෙලා මේ මල්ලි මේ තාසයි වගේ Target ko sana yung tulungan yung parang tama ko tumay niya oh may ko ang tingnan ko kaya homework paduwa අපි ගැහුව නැද්ද බං මේ යකාව ගෙතන වන්මුත් කොහෙද අනුස් බෝලේ අයෝ බා Triple kill. මුණා තුර හතක් ගහන ඩයල් එකක් වගේ අර එනමිටි කාලද බං ඇවිල්ලා ඉන්නේ උඹලා මගෙන් අහන ගුලි කාලා දෙන්න කියලා මේ මුන් හතර දෙනාගෙන් අහපන් කොම්මම තනියෙන් ගියා නම් එකක් හරි ගහනවා මොකද දැන් ටැග පැනගෙන ඉන්නේ පාදර දෙකයි හරිද වෙලාව උඹලා මේ ටූන් එකේ දැන් උඹලා මම දන්නවා සෙට් කරන වෙලාව රැයට ඔය මොකක් හරි ගෲප් එකක් අතර ඉඳලා මොකක් හරි ජිගි චික්කක් අල්ලගෙන අප මේ දප්පනේ දාලා කෙල පෙරන් නිදා ගන්න යන වෙලාව හරිද DF ටිල්ෂාන් නෝනි එකක් බැඳගනින් ජනිත් තනියම ස්ටෑම් කරන්න ඔබට පේන්නේ නැද්ද මිනිස්සෙක් ප්ලේ කරනවා අර මුළු ප්ලැට්ෆෝම් එකක් මෙන්ෂන් කරලා තනියම මෙන්ෂන් කරන් හරියන්නේ නැහැ අතවහම වරින් ටීම් කෝඩ් එක දැම්මොත් නැත්නම් chat එක ඉක්වෙස් කරලා දෙන්න තියෙන්නේ කොට බයි ජනියවයි ගස්පමුද ඔබ අහපන් ජනියගෙන් ගිහිල්ලා මම එකේ කවටුවක් ඕපන් ගන්නෑ දාලක ආස්ත ගක්කෝ යසුමි දූවද පටන් ගත්තේ හරු යසුමි දිගටම නිවාඩුවක් තියෙන සතියක් විතර හැබැයි ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක නැහැ ලයිව් දාගන්න බලහංගෝ මං අවාසනාවක මහත කියන්නේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක ජපානයේදී තවත් දෙපාර්ට්මන්ට් එකකට මාරු කරගන්නවා නම් උපරිම සති 3ක් වගේ යනවා යාළුවේ ඉතින් මාසයක් වගේ යයි මට අලුත් දෙපාර්ට්මන්ට් එකට මේ තියෙන කනෙක්ෂන් මාරු කරගන්න ජපානය කියන්නේ හරිම බිසි රටක් නේ. හරි අමාරුයි ඒ වගේ දේවල් වලින් මට වැඩේ කරගන්න. ජපානය උනත් අම්මඩ ගන්න මේ ගන් ස්විච් පාරන්නක් දෙනවා බරටම ඕසෙක් PC මු හෙල්මට් දාලා අඩෝ ලෝඩ් ෆකීරගේ අඩෝ ගලවපන් ඔය ලැජ්ජයි. ඌමේ හෙල්මට් දාගෙන ෆකීරගේ ගිහිල්ලා ගන් ස්විච් ගහනවාද බා? අඩෝ අල්ලි මල්ලි මේ නත් ලයිව් එකක් එන්නම් ඉස්සරහට ඔය ගන්නවනේ ඒක ඔයාලා පොඩ්ඩක් සතුරු කරලා ගන්න First blood. ඔය හොඳයි ඈ හොඳට ගහනවා ඉතින් මන් දන්නේ නැහැ ඉතින් PRCS දෙකම තරනේ උන්නේ නේ මම ඔයාගේ රසිකයෙක් මම දැක්ක ඔබට මේ අර සජීවී ප්‍රකාශකයා කියලා සජීවී ප්‍රහාරකයා කියලා කියපු
පදන් කෑල්ල අරගෙන මූ TikTok එකක් හදලා ඒක හෙනම views හෙනම like බා මටත් ඒක ඔටෝ සජෙස්ට් වුණා බා අන්ට කමෙන්ට් කරන්න අර බැරි වුණා මම ගන්නේ D2H MVP Alvin thank you donations වල අරිගතු දැන් දැක්කේ පාපෙත් යන්න පුදුර ඔවත් විනාශ කරන්න මේ කකුල් දෙකේ ලේන හරපේනකන් හිටගෙන වැඩ කරලා ඉස්පා ගානේ නම් යන්නේ අයියා Double kill. දෙකුත් නෑ First blood. අර හෙල්ත් එක එකපාරටම ලෑන්ඩ් මාස්ටර් එකක් ෆෝම් කරනවා වගේ වුණා මට. අවුද කියලා ලෑන්ඩ් මාස්ටර් එකක් ස්ටාර්ට් කරනවා. මේ මූ මචං අර මේ මොකද උගේ නම ආර්යානේ බං. මූ ආර්යාගේ එකෙන් ගහුවෙත් මූද කොහෙද බං? Double kill. Triple kill. සඳු කියලා කියන්නේ. ළමයි ලබන මාසේ හම්බෙන ජෙම් ප්‍රමාණය අඩු වෙයි. උත්සාහනට තමයි ඊළඟට ජෙම් දෙනවා කියලා තියෙන ගරීන. ඉන්න ජෙම් ප්‍රමාණය අඩු වෙයි. මූ එකට පහයි මූ හොඳයි බං අර ඉන්දියන් ආර්යයාට වඩා. මූ නිකන් බාර්යා වගේ ගහනවා. අර ආර්යා වෙච්ච වෙලේ මූ අපේ උඩ ඉන්න ආර්යා පිට ඉන්නවා බාර්යා. ඒක තමයි බාර්යා. එක සෙට් වෙලා උට වගකීම් බාර දීලා කාස්ට් එකකට පස්සේ. ඒකට කාස්ටින් වගකීම් විතරනේ. කවුද කියහක් වර 20ක් ගාව නැමිලේ නඩෝ. මේ මොනා සූම් ගියා. පරමාර්ථික යාළුවද කොහෙද බං? Double kill. මොකක්ම එකක් ගහනවා. ඌර බඩුවරට ගන්නවා කියන්නේ බං. මො ගහලා දාන්න එපා. අනාවට රෝස් ෆැක්ටරි එකක් ඇදිලිද කොහෙද බේරිලා තියෙන්නේ. වැඩක් කෑ එකකින් මේ රියල් ප්ලේයින් නම් ඉතින් එහෙම ෂෙයාර් කරන්නත් බෑ. මොකද රීජන් එකේ BR CS දෙක මොකද ගාලා තියෙන්නේ. MVP D2H මොස අනුකතෝ donation වලට මේ බරහත් බා. උඹ සඳු නතු පරිච්ඡේද ගැහුවා. සඳු ගැහුවේ නැද්ද බං පුත් එක වන්නෝ සම්යක්. අඩෝ එහෙම ගැට් එකක් හදන්න ඕනේ. use CC thing. ඊට පස්සේ පදේ හගන්න දෙනවා. views කන්න මේ වගේ සක්කිලි වැඩ කරන්න එපා. පැනල් කාඩ් එක පෝම් කරන්න එපා. ඔබ views ඕනනම් කීපා views හිගන්නෙක් එන්න එපා. නේ අනේ ඔසාන් ප්‍රමුදිත මේ නවත්ත බං බං ආතල් ලඩී උඹ කිය බලහන් උගේ කමෙන්ට් විතරයි ප්‍රමුදිත මේ උඹ නිකන් අර වක්කඩ වගේ සමුදිත වෙන්න හදන්න එපා chat එකේ. අත්තම් පිටින් ඕක First blood. අර හෙන් දිල්චාන් ඕනෙලු අර TikTok එකේ කික් දාන උට රස්මික ඕනෙලු ඊට පස්සේ අඩෝ මම ෆෝන් එක නෑ මම ෆෝන් එක නෑ මොනවද බම් මේ රක්ක වෙලා
Double kill. One of the last player, bro. Last player. You are right. Bye bye. See you, bro. Bye bye. Bye bye. Bye bye. Triple kill. Hey man, මේවට තමයි දේවල් කටවල් කියන්නේ. දැක්කනේ. බලා ගන්න අද්දුටි ප්‍රත්‍යක්ෂ. ඉතින් ඔයාලටත් මගේ සේවාව ලබා ගන්න ඕන නම් හැරගිය සැමියා ගෙන්වා ගැනීමට, හැරගිය බිරිඳ ගෙන්වා ගැනීමට, ඉන්න ගෑණිගෙන් එලවා ගැනීමට, ඉන්න මිනිහා එලවා ගැනීමට, දරුවෝ උපත් නැති කට්ටියට දරුවෝ උපත් ලබා දීමට අම්මනම් වැඩ කරන්නේ මම සත්‍යවාදී. මේ පෞල් ප්‍රශ්න තියෙනවා නම් ඒවා මෙහෙමයි. මම මුලින්ම සසදලා බලනවා. වැරදි කවුද හරි වැරදි කවුද එහෙම නිකන් සල්ලි දුන්න පළියට නිකන් උපදනවා වගේ එහෙම මම කරන්නේ නෑ යාළුවේ. සුපිරියට හොයලා බලන ගුරුකම් ශාස්ත්‍ර කරන්නේ අන්න ඒකයි. දැන් මෙහෙම කියද්දිත් මේ දේවල් මේ තප්පරෙන් කියලා ඊළඟ තප්පරෙන් වෙනවනම් හරිද මීට වඩා හරිද මේ විශ්ව මාතාවගෙන් අපිට ලැබෙන්න දෙයක් නෑ යාළුවේ. හරිද විශ්ව මාතාවට මම බොහොම ස්තුති කරනවා මට මේ වගේ පෙර නිමිති පෙර කීමේ හැකියාව ලබා දීමට. හරිද මම මේක උපයෝගී කරගන්න එක තමයි මගේ එකම දුර්වලතාවය. මගේ යවලා දෙන්න මේ කොහොමද දැන් මේ දේවාලයක් දානවා කියලා බඩුවක් දානවා යවලා දෙන්න ඕන එක කියපන් මොකක්ද ඒක ඔහොම යවලා දෙන්න පුළුවන්ද කියලා අහපුවම මට මෙන්න මේ පාර live pro max form වෙලා old monix බයිලා එපා මගේ live එකේ බයිලා නෙමෙයි සින්දුණත් කියනවා කුණු හarpuණත් කියනවා ඇයි ස්පෙන්සර් මොකද්ද ප්‍රශ්නේ bro what's the problem bro come direct we can talk bro come අල්සාන එක ගහන්න නෑ නේ බං ඌ වෙන ආතල්ලයක් ගන්නද බං 2 5 නැත්තම් පැනල් එකක් හරි මොකක් හරි ගහන්න ඕෆ් කරා tabeta First blood. Right. ඒ දෙක ගහනවද මත් අත් එක ගන්න. රතු පාට එක. පොලෝ. අඩෝ. උනා එනම ලක්කී කාර්යය ඈ. Double kill. උගේ ප්ලේන් ලස්සනයි යේ අර උඩ ලයිව් ගාලාගෙන ගහනකොට එපා නැති සතු මණ්ඩිට. අඩෝ මුද්ද බං ලයිව් බල ගහන්න යනකොට පව් බං අඩෝ සතු බං ඉන්නවද ජැට් එකේ. උම්ම හක්කිලිනේ බං. තු රෑන්ක් එකේ ලයිව් එකේ කිව්ව කරා. මේ මු කනවා මේ කනවා nice මේ මොනවද මේ වන්නේ thank you මොකක්ද game First blood. thank you arigato thank you මේ ඔබ ගහනව නම් ගහපන් මේ මූ බං 31 වගේ ගහලා මේ දැන් 3ක් කෑවා පිටපන් ගන්න මේ දෙක අයියේ අරිගතෝ ෆ්ලිප් අයියේ මොකද කියන්නේ කම්පැක්ට් එකක් එහෙම දෙනවද පොඩ්ඩක් දෙන්න එහෙම තියෙනවනම් ඉංගියක් අපිට අයිපැඩ් එක පටන් ගමු ඈ TikTok එකටම බෑ වයිඩිත් පටන් ගන්න වෙයි FB පැත්තට මොඩ් කෙනෙක් දාන්නලු. ඒ වල බලන්න ඕනේ බන් දාලා ඒක ඔය account එහෙම දානකොට මොකද restriction නැති violation නැති account එක දාන්න ඕනේ බං. ඕකේ zoom ISI. ඇයි පචන පරක් මේ මෙහෙමයි මේ කඩ කට්ටිය කියන මුඩ පැනල්ලු. දැන් මම නම් දන්නේ නැහැ. මට කියන්න තියෙන්නේ මට මේ යකාව Discord ගෙනල්ලා emulator එකේ තියෙන අනම්මනම් PC එකේ තියෙන අනම්මනම් බලන්න බෑ මේ ඉන්න වෙලාව තත්ත්වෙත් එක්ක මට ඕව බලන්න බෑ කියන්න තියෙන ස්ට්‍රීමර් කෙනෙක් විදිහට
මෙයාගේ රියල් ප්ලේයින් නම් මෙයා සුපිරි ප්ලේයර් කෙනෙක්. මෙයාගේ ප්ලේයින් පට්ට ලස්සනයි. මෙයා රියල් ප්ලේයර් කෙනෙක් නෑ. මොකද එහෙම උත්තරයක් දෙන්න වෙන්නේ ගේම් එකේ දින සිටුේෂන් එකත් එක්ක. පට්ට වෝල්ලි ස්පීඩ් පට්ට ලස්සනයි. හොඳට පැනල් එකක් ගහලා තියෙනවා නම් පැනල් එක හොඳට ප්ලේ කරා කියන්න පුළුවන්. නැත්නම් හොඳටම ස්කිල් එකෙන් ප්ලේ කරා කියන්නත් පුළුවන්. ඔය දෙකම මම කියනවා. හැබැයි ඉතින් කට්ටිය ඔයාලගේ මතය ඉදිරිපත් කරන්න. මම කිව්වේ ඔයාලා ඔක්කොටම සාධාරණ උත්තරයක්. දැන් ප්ලේ කෙනෙක්ට දෙන්න පුළුවන් කමෙන්ට් එක තමයි යෝග. පැනල් නෙමෙයි නම් පට්ට ප්ලේයින් රෙස්පෙක්ට්. හරිද? එච්චරයි.